වැඩිපුරත් එක්ක දෙන්න නැගහලු. මැයි මාසේ සිනමා වසන්තය. හරි දැන් එමේ අපේ සිනමා පිස්සන්ට මේ මැයි මාසේ තියෙන සුප්පිරිම ආරංචි ටිකට. මචන්ලා මේ මාසේ තියෙන්නේ නික්කම්ම ෆිල්ම්ස් නෙමෙයි ලෝකෙම හොල්ලන පට්ටම බ්ලොක්බස්ටර්ස් ටිකක්. අපි මේක දින පිළිවෙලටම බලමු. දැනටමත් රිලීස් වුණු ඒ වගේ ඉඳන් ඉස්සරහට එන්න තියෙන ඒවා වෙනකම්. එහෙනම් අවසානයේ වෙනකන් රැඳිලා ඉන්න. මොකද ඔයා කැමතිම ෆිල්ම් එක අන්තිමේකද දන්නේ නැහැ. It's something unholy. දැනටමත් තිරගතවන නිර්මාණ රිලීස්ඩ් now. මුලින්ම රිලීස් වුණු පේට්‍රියට්. මලයාලම් සිනමාවේ දැවන්තීන් දෙන්නෙක් වෙන මමූටි සහ මෝහන්ලාල් අවුරුදු ගණනාවකට පස්සේ එකම තිරයක දකින්න ලැබෙන මේකේ කතාව යන්නේ අපේ ෆෝන්වල කැමරා, මයික්‍රොෆෝන් පාවිච්චි කරන බිහිසුණු පෙරිස්කෝප් කියන ස්පයිවෙයා එකක් ගැන. විශේෂම දේ තමයි මචන්ලා මේ ෆිල්ම් එකේ සමහර රූපගත කිරීමක් අපේ ලංකාවෙත් කරලා තියෙනවා. දවස් 3න් කෝටි 60ක් හොයපු මේක මේ අවුරුද්දේ පට්ටම හිට් එකක්. ඊළඟට බොලිවුඩ් පැත්තෙන් ආපු සායි පල්ලවිගේ පළමු හින්දි චිත්‍රපටය ඒක් දින්. ජපානයේ හිමෙන් වැසුණු පසුබිමක රූපගත කරපු බිෆෝ සන්රයිස් මතක් කරන මාරම ලස්සන ආදර කතාවක් මේක. සායි පල්ලවි මේ ෆිල්ම් එක තනියම කරට අරන් යනවා කියලා තමයි විචාරකයෝ කියන්නේ. ආදර කතාවලට ආදරය කරන අයට මේක සුපිරි වැඩක්. දැනටමත් රිලීස් වෙලා තියෙන තවත් මලයාලම් සුපිරි වැඩක් තමයි ඩ්‍රිදම්. ජීතු ජෝසෆ් ඉදිරිපත් කරන මේ ක්‍රයිම් ත්‍රිලර් එකේ ෂේන් නිගම් රංගපාන්නේ දින 7ක ඩෙඩ්ලයින් එකක් ඇතුළත මිනි මැරුමක් විසඳන්න ඕන පොලිස් නිලධාරියෙක්ගේ චරිතයක්. දෘශ්‍යම් 3 බලන්න කලින් මේක බලලා ඉන්න. අවන පොක්කන සරේ. හතරවෙනියට Mortal Kombat 2 මේ මාසේ 8 වෙනිදා රිලීස් වුණු මෙහි ටූර්නමන්ට් එක අවසානයේ පටන් ගන්නවා. කාල් අර්බන් ජොනි කේජ් විදිහට පට්ටම වැඩක් කරනවා වගේම Mortal Kombat නිර්මාණකරු එඩ් බූන්ම මෙහි බාටෙන්ඩර් විදිහට ඉන්නවා. වීඩියෝ ගේම් ෆෑන්ස්ලා අනිවාර්යෙන්ම බලන්න ඕන එකක්. එහෙනම් දැන් බලමු ඉදිරියට තිරගත වීමට නියමිත නිර්මාණ. Upcoming hits. සූර්යා සහ ට්‍රිෂා අවුරුදු 20කට පස්සේ එකට එන කරුප්ප මයි 14 තිරගත වෙනවා. සූර්යා මේකේ රංගපාන්නේ දේව ආත්මයක් ආරූඪ වුණු ලෝය කෙනෙක්ගේ චරිතයක්. පහුගිය අවුරුදු ටිකේ සූර්යාගේ ෆිල්ම් වල ලොකු පසුබෑමක් තිබුණ නිසා මේක ගැන ලොකු කුතුහලයක් තියෙනවා. ගොඩක් අය රෝලෙක්ස් එනකම් බලන් හිටියට ඒ ගැන තාම ආරංචියක් නැහැ. හැබැයි මේක ආපු ගමන් මම රිවිව් එකක් සෑම අඩික පොර. චන්දරේගේ වයිෆ් මැයි 15. අපේ ප්‍රසන්න ජයකුඩි අවුරුදු 6කට පස්සේ ගෙන සිනමා වහි බිඳුව තමයි මේ. නදීෂා හේමමාලි ප්‍රධාන නිලිය විදිහට ඉන්න මේ ෆිල්ම් එක ගැන දැනටමත් ලංකාවේ ලොකු කතාබහක් ඇති වෙලා ඉවරයි. ලංකාවේ සිනමාවට අලුත් ගැම්මක් දෙන සුපිරි වැඩක් වෙයි කියලා මං හිතනවා. මේක ආපු ගමන් රිවිව් එකකින් හම්බ වෙමු. දෘශ්‍යම් 3 මැයි 21. මෝහන්ලාල්ගේ උපන්දිනයේ දවසේම ජෝර්ජ් කුට්ටි ආපහු එනවා. අධ්‍යක්ෂකවරයා කියන විදිහට මේකින් දෘශ්‍යම් කතාව සම්පූර්ණයෙන්ම ඉවර කරන්නයි හදන්නේ. මේ මාසේ 9 වෙනිදා ට්‍රේලර් එකත් රිලීස් වුණා. බැලුවේ නැත්නම් ගිහින් බලන්න. ජෝර්ජ් කුට්ටිගේ ඉරණම මොකක් වෙයිද කියලා එදාට බලාගමු. මචංලා ඔයාලා දන්නවද ලෝකයේ වසරකට රෝඩ් ට්‍රිප්ස් යන අයගෙන් 15400ක් ආපහු කවදාවත් එන්නේ නැහැ කියලා. අන්න ඒ බිහිසුණු කතාව තමයි The Autopsy of Jane Doe කරපු අධ්‍යක්ෂකයාගේ පැසෙන්ජර් ෆිල්ම් එකෙන් මැයි 22 එළියට එන්නේ. මේක නම් පට්ටම සර්වයිවල් හොරර් එකක් වෙයි. The Mandalorian and Grogu මැයි 22ට. එදාටම Star Wars ලෝලීන් වෙනුවෙන් The Mandalorian and Grogu රිදී තිරයට එනවා. විශේෂම දේ තමයි මේක ලංකාවේ සිනමා ශාලාවලටත් ගේනවා කියලා දැන් කන්ෆර්ම් වෙලා තියෙනවා. You good? The Backrooms මැයි 29. අවසාන වශයෙන් මැයි 29 එන පට්ටම පිස්සුව. අවුරුදු 16දී YouTube එකට Backrooms වීඩියෝ එකක් දාපු කේන් පාසන්ස් දැන් A24 ඉතිහාසයේ ලාබාලම අධ්‍යක්ෂක විදිහට මේක ලොකු තිරයට ගේනවා. කියන විදිහට වර්ගාඩි 30000ක මේ Backrooms සෙට් එක ඇතුලේ වැඩ කරපු අයත් අතරමං වෙලා තියෙනවා. ඩාර්ක්නස් වලට ලෑස්ති වෙලා ඉන්න. ඉතින් මචල්ලා මැයි මාසේ තිරගත වන තවත් චිත්‍රපට සෑහෙන ප්‍රමාණයක් තිබුණත්
ඒ අතරින් ඔයාලා අනිවාර්යෙන්ම බලන්න ඕන කියලා මම හිතන හොඳම ෆිල්ම් 10 තමයි අද මම මේ ඉදිරිපත් කළේ. මේ ලයිස්තුවෙන් ඔයාලා වැඩියෙන්ම බලන්න කැමති ෆිල්ම් එක මොකක්ද? ඒ වගේම මේ වගේ රිලීස් වුණු ගමන්ම මම රිවිව් එකක් ගේන්න ඕනේ කුමන චිත්‍රපටවලටද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. හැම මාසෙකම මේ වගේ බලන්නම ඕන ෆිල්ම් ලිස්ට් එකක් මම ඉස්සරහටත් අරන් එන්නම්. අද වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා ඔයාගේ සිනමා පිස්සු යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. මේ වගේ සිනමාවේ උණුසුම් පුවත් සහ විචාර මගහරගන්නේ නැතුව බලන්න සිනේ රීල්ස් එකේ සබ්ස්ක්‍රයිබ් කරලා අර බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු. Until then, stay cinematic. ජය වේවා.